හෙලෝ ඉතිං හැමෝටම සුබ අලුත් අවුරුද්දක්. ඉතින් මං මේ අලුත් අවුරුද්ද ඇවිල්ලා තියෙන්නේ ස්කැම කෙනෙක්ව එක්ස්පෝස් කරන්න. ඉතින් මේ ඉන්නේ ඔය ස්ක්‍රීනේ පිටිපස්ස ඔයාලට පේන්නේ නැති. ඔකේ නම ධනංජය බිසිරිවර්ධන එහෙම නැත්නම් ජේ. එහෙම නැත්නම් මේ තියෙන්නේ ඔයාලට පේන විදියට ඔය තියෙන්නේ දැන්වික් කියලා මවගේ කම්පැනි. ඉතින් කොහොම හරි මම නොවැම්බර් 24 මට මතක හැටියට නොවැම්බර් 24 හරි 26 නොවැම්බර් 26 නොවැම්බර් 26 මම යෙලෝ එක්ස්ප්‍රස් කියලා කම්පැනි එක ජොබ් එකක් ස්ටාර්ට් කළා. මුගේ කොන්ට්‍රැක්ට් එක යටතේ. ඒ කියන්නේ ඒ කම්පැනි එකේ වැඩ කරන්න අපිට වෑන් එකක් තියෙනවා. එහෙම නැත්නම් වෑන් එකක් තියෙන කෙනෙක් ළඟ වැඩ කරන්න. ඉතින් මේ මිනිහයාගේ කොන්ට්‍රැක්ට් එකේ තමයි මම වැඩ කළේ. ඉතින් කොහොම හරි මම නොවැම්බර් 26 ඉඳන් දෙසැම්බර් 14 වෙනකම් වැඩ කළා. ඉතින් කොහොම හරි ඒ වැඩ කරපු දවස්වලට මට සල්ලි හම්බුන්නේ නැහැ. ඉතින් මේ තියෙන දැන් මෙතන ඔයාලට පේන ඇති ඔය WhatsApp එකේ පේන විදිහට මම දෙසැම්බර් 24 ඒ කියන්නේ දෙසැම්බර් 24ත් සල්ලි ඉල්ලලා තියෙනවා. ඉතින් අදත් ඉල්ලුවා උදේ. සල්ලි හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙලින්ම මේ අකා කියලා තියෙනවා මේ සල්ලි දෙන්නේ නැහැ කියලා. මේ දෙන්නේ නැති හේතුව තියෙන you didn't bring the documents to me so no pay. ඒ කියන්නේ මෙයාලගේ තියෙනවා Yellow Express කියන කම්පැනි තියෙනවා PODs එක නැත්තම් proof of delivery. කියන්නේ අපි ඩිලිවරි එකක් කරාට පස්සේ ඒක අපි කස්ටමර්ට දෙන්න ඕනේ ගිහිල්ලා ප්‍රූෆ් එකක් අපි ඩිලිවර් කළා මේක කියලා. ඊට පස්සේ අපිත් එකක් තියාගන්න ඕනේ ඒක කම්පැනිට ගිහිල්ලා දෙන්න. ඉතින් කොහොම හරි ඒක මාව අස් කළාට පස්සේ මම ළඟ ඩොකියුමන්ට්ස් දෙකක් තිබ්බා. ඒ දෙක තමා මෙයා ඉල්ලන්නේ. දැන් මම ඒක කොහොම හරි ගිහිල්ලා Yellow Express කියන කම්පැනිට දුන්නා. ඒක ඩැන්ඩිනොන් වල තියෙන්නේ. ඉතින් මේ යකා ඉන්නේ ක්ලයිඩ් වල. දැන් මම ඉන්නේ බර්වුඩ් වල. ඉතින් මට බර්වුඩ් වලින් ඉඳන් ඩැන්ඩිනොන් වලට ළඟ. ඉතින් මම ආය බොරුවට යන්න ඕනේ නෑනේ මේ ක්ලයිඩ් කොහොම ගියත් ඒක දෙන්න ඕනේ කම්පැනියට. මොකද කම්පැනිය කියලා තියෙන්නේ ඒ ඔක්කොම ඩොකියුමන්ට්ස් එයාලට ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් කොහොම හරි මම එක ගිහිල්ලා දුන්නා. ඊට පස්සේ මෙයා මට කෝල් කරලා කියනවා. ඒ කියන්නේ මෙයා නෙමෙයි කෝල් කළේ මම කෝල් කළේ. පේනවනේ මේ කෝල් එකක්වත් ආන්සර් කරලා නැහැ. මේ මම කෝල් කරලා කියනවා මේ මොකද්ද ඩොකියුමන්ට්ස් අරන් ආවොත් තමයි සල්ලි දෙන්නේ කියලා. ඉතින් මම කොහමද ආයේ ඩොකියුමන්ට්ස් අරන් එන්නේ? ඩොකියුමන්ට්ස් අරන් එන්න විදියක් නැහැ. මම ඉතින් ඩොකියුමන්ට්ස් ටික ගිහලා දීලා ඉතින් දැන් මේ අකා කියන්නේ මේ අකාට ඩොකියුමන්ට්ස් ටික ඕනේ කියලා. මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. ඩොකියුමන්ට්ස් මෙච්චරටම ඕනේ. දැන් ඔය සල්ලි දෙන්නේ නැති එක හේතුවක්. හරිද? දැන් සල්ලි දෙන්න තිබ්බේ හරිනම් සල්ලි දෙන්න තිබ්බේ මං හිතන්නේ ඔය 19 හරි 20 හරි වගේ දවසක ඔව් කොහොම හරි සල්ලි දුන්නා. ඊට පස්සේ මං 24 ඇහුවා 20 ආයෙ මං 29 ඇහුවා 30 ඇහුවා 31 ඇහුවා. දැන් අද පළවෙනිදත් ඇහුවා සල්ලි හම්බුනේ නෑ මට. ඉතින් කොහොම හරි මට කියන්න ඕනේ මේ යකාගෙන් පරිස්සම් වෙන්න ඕක. කොහොම හරි දැන් මේ යකා මාර ස්කැම කෙනෙක්. සල්ලි දෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මේ යකාගේ Facebook එක. මන් දන්නේ මේ ළමයින්ටත් මුන් උගන්වන්නේ ඔය වගේ දේවල්ද කොහෙද? මේ එක එක ආව ස්කෑම් කරලාමද කොහෙද මුන් මෙහෙම ඉන්නේ. මන් දන්නේ මේ වගේ උන්ට කොහොම හරි නේද කියලා. ඉතින් මටත් සල්ලි දෙන්න තියෙනවා. දැන් මම කොහොම හරි මැසේජ් ගෲප් වලට දැම්මට පස්සේ මිනිස්සු කියන්නේ මම දැන් ස්ටුඩන්ට් ළම මට මැසේජ් දැම්ම 4-5 දෙනෙක් මුට සල්ලි දුන්නේ නැහැ කියලා. ඉතින් මේ මුගේ පවුලම එකතු වෙලා කරන මේ දෙයක් මේක. ඉතින් ඔයාලත් ජොබ් එකක් කරන්න හිතන් ඉන්නවා නම් මෙන්න මේ වගේ උන්ට අහු වෙන්න එපා. ඉතින් අහු වෙන්නේ නැතුව පුළුවන් නම් කොහොම හරි මේ වගේ උන්ගෙන් බේරෙන්න බලන්න. මූ මාරම ස්කැම කෙනෙක්. ඉතින් පුළුවන් තරම් බේරිලා ඔයාලා ජොබ් එක කරන්න බලන්න. මන් දන්නේ නැහැ දැන් මම ගන්න ඕන ඇක්ෂන් ඔක්කොම අරන් තියෙන. ඉතින් ෆෙයාර්බර්ග් එකටත් කියලා තියෙන. ඉතින් මම ලීගලි වැඩ කරපු නිසා මන් දන්නේ කොහොම වෙයිද කියලා. මම යෙලෝ එකටත් කන්ටැක්ට් කළා. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ට මුකුත් කරන්න බෑ කියලා. මොකෝ එයාලා ඩිරෙක්ට් මාව හාය කරේ. ඒ කියන්නේ මන් දන්නේ නැහැ මොකක්ද ඒක මේ කියලා. මේ යකාගේ යටතේලු මම වැඩ කරන්නේ. මම ඒත් වැඩ කළේ යෙලෝ එකට නේ. මන් දන්නේ මොනවා කියනවද කියලා. එතනට මේ එතන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මේ යකා මට සල්ලි දෙන්නේ නැහැ. දැන් හෙන කාලයක් සල්ලි තුන පඩි කියන්නේ එතන අඩුම ඩොලර් 2000ක්වත් තියෙන්න ඕනේ. මන් දන්නේ ඩොලර් 2000ක් ඊට වැඩියෙන් වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි ඔයාලත් මේ වගේ උන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න ඉතින්
ඉන්න මෙන්න මේක තමා උගේ නම්බ එක කෝ එන්න තියෙන නම්බ එක ඉතින් පරිසං වෙන්න වාලත් මෙන්න මේ ඩැන්වික් කියනම අක්කරි වාල දැක්කොත් පරිසං වෙන්න ඉතින් ජොබ්බයක් කරන්න යන්න එපා හරි එහෙනම් ඔයාලට හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ඉතින් මට මේක තමයි කියන්න ඕනේ ඉතින් බයි